with the videos. ඉතින් අද නම් මම පළවෙනි පාට අපිත් එකතු වෙන්නේ ඔය හැමදෙනාම අපි සාදු පිළිගන්නවා. ඒ වගේම තමයි මගේ නම දිනේෂ්. ඉතින් අද ඉඳලා මම ඔයගලන්ට රසවත් මාතෘකා ඔස්සේ වීඩියෝස් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපේ ජීවිතවලට ගොඩාක් වැදගත් වෙයි. අපි කොහොමද ජීවිතේ නැගී සිටින්නේ? අපි ධෛර්යවත් වෙලා ලස්සන ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඉතින් ඔයගලන්ටත් පුළුවන් ඔයගලගේ අදහස් අපේ වීඩියෝස් හරහා ෂෙයා කරගන්න. ඒක මට සතුටක් වගේම අපි ගොඩාක් දෙනාට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් එකතු වෙන්න BU විද්දේ. අද මම මගේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ සිනහව ගැන. එකතු වෙන්න. අද අපි කතා කරන්නේ සිනහව ගැන. ඔයාලා දන්නවද ජීවිතේ අපි හැමෝටම එක වගේ නෙමෙයි. අපි දකිනවා සමහර අය hina වෙලා සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා hina වෙලා ජීවත් වුණ ඔවුන්ගේ ඇතුළාන්තයේ තියෙන දුක් ජාලාව ඒ සිනහවෙන් සඟවගෙන ඉන්නවා. බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි hina වෙන්න ඕනේ කියලා. මට hina වෙන්න කිසි හේතුවක් නැහැ කියලා. ඒත් මම ඔයාලට කියනවා අපිට සිනහ වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඇත්තටම අපේ මේ සිනහව අපි අපිටම දෙන පුංචි තෑග්ගක්. ඔයාලට දැනෙලා තියෙනවද කවුරු හරි කෙනෙක් අපිත් එක්ක සිනහමසු මොහොනෙන් කතා කරනකොට අපේ හිතත් හරි රිලැක්ස් වෙනවා. මොකද මේ සිනහව හරි බලවත්. අපේ හදවතට දැනෙනවා. සමහර දවස් තියෙනවා අපි උදෙන්ම නැගිටිනකොට හිතට බොහොම බර ගතියක් දැනෙනවා. අපිට තියෙන ප්‍රශ්න, වගකීම්, බය, කනගාටුව මේ ඔක්කොම එකට එනවා. ඒ වෙලාවට අපිට තේරෙන්නේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. හරියට කෑමක් බීමක් ගන්න හිතෙන්නේ නැහැ. හරියට ඇඳුමක් වැළඳුමක් අඳින්න හිතෙන්නේ නැහැ. කෙනෙක් එක්ක සිනහමසුව කතා කරන්න හිතෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් Tamanට තමන්වම එපා වෙනවා. අන්න ඒ වෙලාවට උදෙන්ම නැගිටලා ඔයාගේ කණ්ණාඩි ඉස්සරහට යන්න. තප්පරේ දෙකකට හොඳ හුස්මක් අරගෙන ඔයා එක්කම hina වෙන්න. ඒක ඔයාට ලොකු ශක්තියක් වෙනවා නිසකයි. ඒ විතරක් නෙමෙයි. ඔයා සිනහවෙන් ඔයාගේ දවස ආරම්භ කරනවා කියන්නේ ඔයාව දකින තවත් කෙනෙක්ගේ දවස ලස්සන කරනවා කියන එක. ඒකයි සිනහව කියන එක ආශිර්වාදයක් වෙන්නේ. අපි අහලා තියෙනවා චාලි චැප්ලින් ගැන. එයා මුළු ලෝකෙටම හිනාව දුන්න කෙනෙක්. ඒත් ඔහුගේ ජීවිතය අතිශය දුෂ්කරයි. දුප්පත්කම, තනිකම ඒ හැම දෙයකින්ම බැරකාපු කෙනෙක්. ඒත් ඔහු ලෝකෙට දුන්නේ දුක නෙමෙයි. සිනහව. ඔහු කියනවා a day without a smile is a lost day. අපි අද දවසේ අපේ හිනාව අමතක කරනවා කියන්නේ අපි අපේ දවසේ වටිනාකම අහිමි කරගන්නවා කියන එක. ඒ වගේම අපි තවත් දන්න අඳුරන කෙනෙක් තමයි මදර් තෙරේසා. එතුමිය පුංචි දරුවන් අසරණ මිනිසුන් අතර ජීවිතය ගත කරපු කෙනෙක්. එයා හරි ලස්සන වදනක් කියනවා. Peace begins with a smile. සාමය ආරම්භයම සිනහවක් කියලා. සිනහවට කොච්චර අර්ථයක් අපිට දෙන්න පුළුවන්ද? ඒ තරම්ම වටිනවා. ඒ තරම් සුන්දරයි. අපි හැමෝටම පුළුවන් සිනහ වෙන්න. අපේ සිනහවෙන් තවත් කෙනෙක්ගේ ජීවිතය දවස ලස්සන කරන්න. අපි සිනහ වෙන්නේ අපිට දුක කියන දේ නැති නිසා නෙමෙයි. දුක කියන දේ හදවත පිරීලා තිබුණත් ඒ සිනහවට පුළුවන් අපේ හදවතට තෙරපි එකක් වෙන්න. පුංචි වෙලාවකට හරි. ඉතින් අද ඉඳලා ඔගොල්ලෝගේ සිනහව අමතක කරන්න එපා. සිනහව ඔයා ආයුධයක් කරගන්න. හොඳ ඖෂධයක් කරගන්න. ඔයාගේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. ඔයාලා අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයා අපේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් අරගෙන ඉදිරියට අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell icon එක on කරන්න අමතක කරන්න එපා.
අපේ තවත් වටිනා කියන අදහසුත් එක්ක වීඩියෝසුත් එක්ක ඕගොල්ලන් ගාවට එන්න අපි සූදානම්. ඉතින් එතකන් මේ සිනහව ඕගොල්ලන්ගේ මුහුණේ රැඳවා ගන්න අමතක කරන්න එපා. අපි නැවත හමු වෙමු.